අද අපි කතා කරන්න යන්නේ ගුණාත්මක භාවයෙන් ඉතාම ඉහළ නමුත් අපි වැඩිය ගණන් ගන්නේ නැති පළතුරක් ගැන. ලාවලු කියන්නේ අපි වැඩිය ගණන් ගන්නේ නැති, අපි වැඩිය කන්න අකමැති පළතුරක්. හැබැයි ඔයා දන්නවද මේ පළතුරේ තියෙන පෝෂක ගුණය නම් අඩුවක් නැහැ. පෝෂක ගුණයෙන් ඉතා විශාල පළතුරක් තමයි ලාවලු කියන්නේ. අපේ රටේ ඕනෑම ප්‍රදේශයක වැවෙන මේ ලාවලු අද වෙනකොට නම් හොයා ගන්නත් අමාරුයි. ලාවලු කියන්නේ අද වන විට අපේ රටේ ඌණ භාවිත පළතුරක්. ඒ කියන්නේ පරිභෝජනය අතින් ඉතා අඩු මට්ටමේ තියෙන පළතුරක්. හැබැයි මේ ලාවලු වල තියෙන පෝෂක ගුණය නම් ඊතරම් අඩු නැහැ. ලාවලු කියන්නේ පෝෂක ගුණය අතින් ඉතාම ඉහළ පළතුරක්. ලාවලු කියන්නේ ශක්තිජනක ආහාරයක්. කෘත්‍රිම ආහාර පසුපස යන අපේ රටේ අයට මේක ඉතා වැදගත් පරිවිඩයක් වේවි. අපේ රටේ ලාවලු ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි කොහොල්ලෑ ලාවලු. අනිත් ප්‍රභේදය තමයි රට ලාවලු. හැබැයි වර්තමානයේ වන විට බොහෝ දෙනාට අමතක වෙලා තියෙනවා මේ ලාවලු කියන්නේ වසවිස නැති ඉතාම අඩු මිලකට ලබා ගන්න පුළුවන් රසවත් පළතුරක් කියලා. දකුණු මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ තමයි මෙම ලාවලු ගහේ උපත සිදු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, පිලිපීනය, බ්‍රසීලය, තායිවානය, වියට්නාමය වගේ රටවල් වලත් මේ ලාවලු කියන පළතුර ඉතා සරුවට වැවෙන බවයි ආරංචි වෙන්නේ. ලාවලු වල මදය තම්බපු බිත්තරයක් කහ මදයක් වගේ පේන හින්දා ලාවලු වලට එක් ෆෘට් කියලා කියනවා. ඉදුණු ලාවලු අපේ රටේ වැඩි ප්‍රයෝජනයක් නොගත්තට වෙනත් රටවල නම් ලාවලු ව්‍යංජන, ජෑම්, ලාවලු මාමලේඩ්, ලාවලු අයිස්ක්‍රීම්, කස්ටඩ්, පෑන්කේක් වගේ ආහාර සකසා ගන්න සඳහා භාවිතා කරනවා. ඔයාලා දන්නවද? ලාවලු කියන්නේ විටමින් A සහ විටමින් B බහුල පළතුරක්. ඒ වගේම තමයි කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් කියන පෝෂණ ගුණයන්ගෙන්ද අනූන පළතුරක් තමයි මේ ලාවලු කියලා කියන්නේ. ඒ වගේම තමයි අනෙකුත් තැඹිලි පාට පළතුරු වල වගේම ලාවලු වලද බීටා කැරොටින් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ප්‍රතික්ෂේප කරන සමහර දේවල් තියෙනවා අපිට ගොඩාක් වටිනාකමක් එකතු කරන. ඉතින් අන්න ඒ වගේ පළතුරක් තමයි ලාවලු කියන්නේ. ඉතින් එහෙනම් අපේ රටේ අපිට පහසුවෙන් සපය ගන්න පුළුවන් වසවිස වලින් තොර මේ වගේ ගුණාත්මක පළතුරු භාවිත කරන්න අපි හුරු පුරුදු වෙමු.